ආදරණීය දිනපොතට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් එන්නකෝ අද මගේ පුංචි ගෙවත්තේ තියෙන පුංචි මල් එකතුව බලන්න. මගේ ගෙවත්තේ ගොඩාක් ලොකු මල් එකතුවක් නම් නැහැ. මල් පිපෙන ගස් තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒ අතරිනුත් මේ වීඩියෝ එකේ තියෙන්නේ එයින් කිහිපයක් විතරයි. මල් වලින් එන සුවඳට, මල් වල තියෙන පියකරු වර්ණයන් වලට පුළුවන් අපේ මනසට සුවදායි හැඟීම් ඇති කරන්න. ඉතින් මං හිතන්නේ මේ ලෝකේ මල් වලට ආස නැති කෙනෙක් නැති තරම්. හැම කෙනෙක්ම මල් වලට හරි ආසයිනේ. ඒ අතරිනුත් කාන්තාවන් මං හිතන්නේ වැඩි වශයෙන් මල් වලට ආසයි. මමත් මල් වලට ආස කරන, මල් වලට ආදරය කරන කෙනෙක්. මල් පැලයක් හිටවලා ඒකෙන් මලක් පුදිනකන් බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඉතින් මේ මල් පැලේ මලක් පිපුණ දාට හිතට දැනෙන සතුට, ඒ තෘප්තිමත් හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ඇන්තූරියම් වර්ගවලිනුත් මෙන්න මේ රෝස පාට ඇන්තූරියම් එක තමයි මගේ ළඟ ගොඩාක්ම තියෙන්නේ. ඉතින් මේ දවස්වල මේ ඇන්තූරියම් ගස්වලත් පැල ගොඩාක් දාලා තියෙන්නේ. ඉතින් ඒවත් ඒ පැල වෙන් කරලා පෝච්චි වලට හිටවන්න කාලේ හරි. ගෙවත්තක් ලස්සන කරන්න ඇන්තූරියම් ගහක් නම් තියෙන්න ඕනේ. මොකද ඉතින් ඒකේ මල් පිපුණාම ගොඩාක් කාලයක් ඒ මල් පරණ වී තියෙනවනේ. ඒ වගේම තමයි පාට පාටින් ඇන්තූරියම් මල් තියෙනකොට ඒ ගෙවත්ත කොයිතරම්නම් ලස්සනයිද. මම දන්න විදිහට නම් මේ මල් වර්ගය පීස් ලිලි. හරියටම දන්නේ නෑ. මම වැරදි නම් දන්න කෙනෙක් මාව නිවැරදි කරන්න. මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහටත් වවන්න පුළුවන්. හරිම ලස්සන මල් ජාතියක්. මේ පීස් ලිලි මල් වර්ගය වාතය පිරිසිදු කරන්නත් හොඳයි කියලා මං අහලා තියෙනවා. ඒ නිසා තමයි මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහටත් වවන්න සුදුසු. ඉතින් ඔයාලත් එක්ක දැන් මේ hina වෙලා ඉන්නේ මගේ ගෙවත්තේ හරි ලස්සනට පිපිලා ඉන්න පොපි මල් ටික. මෙන්න මේ ලස්සන රෝස පාට අරලිය මල් වලට නම් මම හරිම ආසයි. ඒ වගේම තමයි මේ මල් හරිම සුවඳයි. ඉතින් මම මේ මල් පැලේ හිටවල තියෙන පෝච්චිය දැන් මෙයාට ටිකක් මදි. ඒ නිසා ඉක්මනටම මේ මල් පැලය වෙන පෝච්චියකට මාරු කරන්න ඕනේ. මේ මල් වර්ගයට වෙනත් නමක් තියෙනවද දන්නේ නැහැ. හැබැයි මම නම් කියන්නේ වෙස්මුණු මල් කියලා. මෙන්න මේ මල් වර්ගයේත් මම නම දන්නේ නැහැ. ඉතින් මේ මල මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නව නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ගෙවත්තක තියෙන පාළුව නැති කරන්න මේ ලස්සන මල් වලට පුළුවන්. මලින් පිරුණු ගෙම්දුලකට පුළුවන් අපේ මුළු නිවසම සිරියාවන්ත කරන්න. මේ ලස්සන වීඩියෝ එක පුරාවටම මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Dear Diary YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා.